වතුර ගිහලාද? ඔන් කරනවා මේ පැත්තෙන් ඔන් වෙන්න ඕනේ. මෙහෙම ඔන් කරද්දි ඔන් වෙන්න ඕනේ. ඔන් වෙන්නේ මේ වෝටර් ප්‍රූෆුත් නෙමෙයි මල්ලි. ගන්න නම් 35000ක්වත් යයි. එකයි කේස් එක. මං හිතන්නේ අලුත් ෆෝන් එකක් ගන්න මේකට ටෙම්පර්ඩ් එකක් දාන්නත් වෙනවා. මේක සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක්වත් තියෙනවද කොහෙද? සොෆ්ට්වෙයාර් හදලා ඉතින් හැමදේම කරලා ඉතින් ඊට වඩා ගාණක් යයි. ඉතින් මල්ලි මේ අලුත් ෆෝන් එක try කරන්නකෝ. දැන් මම මේ ෆෝන් එක හදලා දුන්නා කියන්නකෝ ඔයාට. හදලා දුන්නාන් පස්සේ ඔයාට ආයෙ අපි ළඟට එන විදිහට තමයි අපි හදලා දෙන්නේ. ඊට පස්සේ ඔයා ආයෙ එන්න ඕනේ. අපි ආයෙ charge කරනවා. ආයෙද්දි අපි ආයෙ charge කරනවා. ඊට වඩා හොඳ අලුත් ෆෝන් එකක් ගන්න. ටික ටික ගෙවන්න අපෙන් ගන්න. මේ ෆෝන් එක හොඳ ජුලෝලා. ඔයාට කැමති පාට සිලෙක්ට් කරගන්න පුළුවන්. මේක ගර්ල්ස් ලාට ආපු එකක්. මේකේ බොයිස් ලගේ අරක් තියෙනවා. ඒක බ්ලූ කලර් එකෙන් තියෙන්නේ. මේ බලන්න. මේවා අලුත්ම බ්‍රෑන්ඩ්. 2026ට ආපු අලුත්ම බ්‍රෑන්ඩ් එක හොඳ ජුලෝලා. හරිද? මේ බලන්න. ලයිට් පත් වෙනවද මේ? දෙක. Apple phone එකේ Siri වගේ නෙමෙයි පේනවනේ ගෑනු ළමයි කතා කරන්නේ. දෙකනේ. ඔයාට ඕනම වෙලාවක ගෑනු ළමයි කියලා සහයෝගය දෙනවා. ඔයාට දන්නේ නැති දේවල්. කර කර මේ බලන්න බටන්. මේ පේනවද? ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. බිමට වැට්ටුවත් මල්ලි හවුලන්නේ. මේ බලන්න ඕන මම වටලා පෙන්නන්න. දෙකනේ. සද්දේ විතරයි පේනවනේ. මේ try කරලා බලන්න. මේක 1 ලක්ෂ මේක වෙනවා මල්ලි 1,13,000ක් වෙනවා. මල්ලි ගන්නවා ඩිස්කවුන්ට් එකක් දාලා ගන්නම්. ඉතින් ෆුල් කෑෂ් දෙනවා නම් ඊට වඩා අඩු වෙයි. කියන්නේ මම කස්ටමර්ස්ලා මෙතෙන් එන්න ඕනේ තමයි. අපේ රස්සාව තමයි. උනාට මල්ලි ඔයාලට හොඳම දේ ඔයාලට ලේසිම දේ දෙන්න තමයි මම try කරන්නේ හොඳම දේ දෙන්න. මම නම් කියන්නේ මේ ෆෝන් එක try කරලා මේවා විසික් කරලා දාන්න මල්ලි මේවා මේ ෂෝ විතරයි. පට්ට ගහන්න පුළුවන් ඒවා. මේවා තමයි පට්ට ගහන්න පුළුවන් බඩු. තේරෙනවද? කොරකට සල්ලි නාස්ති කරනවට අලුත් ෆෝන් එකක් ගන්න එක වටිනව නෑ. ඒක අදහදින් නෙවෙයි ඔයාට. ආයෙ ගන්න දෙයක් නෑ. වතුර ගියා කියන්නේ ඔයාට. මේක ගන්න මල්ලි. මොකෝ කියන්නේ බිල දාන්නද? බිල දාන්න. කරනවද? බිල දාන්න නේ. එල. ආගිත් කරන්න